වැලිගම අයියගේ උපකාරයට ස්තුතියි. හැබැයි ඒ උපකාරයට මගෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. ඒක මගේ තාත්තා කරයි. මට ඔයාගෙන් ප්‍රතිඋපකාර ඕනේ නැහැ. ඔයා මාත් එක්ක හිටියොත් සඳුරු ඉන්න තැන ඉක්මනට හොයාගන්න පුළුවන්. මොකද සඳුරු හොයන මෙහෙයුමේ හැමෝට වඩා මං ඉස්සරහින් ඉන්නේ. වැලිගම අයියගේ හැකියාවට මං ගරු කරනවා. හැබැයි කලදුටු කල වලෙහ ගන්න ලෑස්ති වෙලා ඒ ගෞරවය නැති කරගන්න එපා. මං එන්නම්. සඳුරු ගැන අලුත්ම ආරංචි යවුවොත් යන්නම් කියන එකක් නැහැ. ඉතින් අහලා මෙයයි. අනුරාධ දැන් ඉන්නේ ගල්වලේ කන්දේ හැංගිලා. කොහෙද දුවන්නේ? පැටිය කාපු කොටියට අම්මව කන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. පොලිසිය එන්ට්‍රි දෙමු නරකද? යන්න එපා පණ්ඩුක. මගේ අකවුස නැතු මගේ අත අතරිනවා. අනේ පණ්ඩුක වල්ලා උල තියෙනවා. අනේ පණ්ඩුක. අනේ නවතින පණ්ඩුක. නවතින්න යන්න එපා. අනේ පණ්ඩුක. අනේ යන්න එපා පණ්ඩුක. නවතින්නකෝ. මොන නවතිනවා ඔක මරලා හිරගෙන. අයියා පණ්ඩුක. අනේ පණ්ඩුක. අනේ මොකද්ද දරුවෝ මේ කරගත්තේ? අනේ අම්මේ මගේ දරුවෝ. අනේ ඇත්තමයි මොනවද මේ කරගත්තේ? මොකද මෙතන සිද්ධ වුනේ? අර මොඩේට ඔච්චර කේන්ති නේ. හා? අනුරාධ ගමට ආවල කවුරු හරි කෝල් කරලා පාඩුවට කිව්වා. ඒකයි ඔය ගියේ. අම්මේ තාත්තට කියන්න අම්මේ මොන හරි කරන්න කියලා. නැත්තම් මොනව කරගනින්ද දන්නේ. තාත්තා කොහෙ ගිහිල්ලාද මන් දන්නේ නැහැ පුතේ. ඇත්තම තමයි ඔය මොඩේ මොනව කරගනින්ද දන්නේ නැහැ. කො නැගිටින්නකෝ. නැගිටින්න පුතේ මට බෑ අම්මේ. මට මොකද වෙනව? සිල්වරන් දෙයි මුදුරුගනේ. ඉඳලා හදාගත්ත දරු පැටිය දෙයියනේ. මතනේ බල මොනවා කරගන්නවද කියලා. නැගිටින්න. ඉතින් පුතේ අනේ අම්මේ මං ගැන නෙමෙයි අම්මේ පණ්ඩුක් ගැන බලන්න. හරි මල්ලිට කියන්නේ ඉස්සරහ ගෙදර පොඩ්ඩක් බලන්න කියලා අම්මේ. හරි පුතේ ඔක්කොටම ඉස්සරලා ගෙට යන්න කරන්නකෝ අම්මේ පොඩ්ඩක් බලන්නකෝ. මම බලන්නම් පුතේ ගෙට යන්නකෝ. අන්න ඔයාගේ යාළුවා එනවා. මොකද මේ? මොකද්ද උඹ යාට කරපු වැරද්ද? මං යාට වැරද්දක් කළා නෑ අම්මේ. සජනට කියන මං ගෙදර නෑ කියලා. නන්දි මෙත්මි ඉන්නවද? ඉන්නවා. මෙත්මි ඔය ගෙට වෙලා පලා මිටි බඳින්න නැතුව එළියට ඇවිල්ලා සජාන දුවත් එක්ක කතා කර ඔය දෙක කරපන්කෝ. මේ අම්මේ මට ටිකක් බඩගිනි වගේ. අම්මා ගිහින් මේ අපි දෙන්නට බොන්න තේ එකක් හදන් එන්නකෝ. මෙත්මි මං හිතනවා මගේ හොඳම යාළුවෙක් විදිහට ඔයා මේ වතාවේදීවත් මට උදව් කරයි කියලා. මං දන්නවා ඊයේ අනුරාධ ගමට ආවා කියලා. මට කියන්න මෙත්මි කොහෙද අනුරාධ ඉන්නේ? ඔව් මටත් ආරංචි වුණා අනුරාධ ගමට ආවා කියලා. හැබැයි මේ අනුරාධ ඉන්නේ කොහෙද කියලා නම් මන් දන්නේ නැහැ සජාන. අනුරාධ වැඩිකාරයෙක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. මම ඔයාට පුරුදු වෙනවා.
මට මගේ දරුවව ලැබුණොත් අනුරාධගේ නිදහස වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා කියලා. ප්ලීස් මෙත්මි මට උදව් කරන්න. අනුරාධ වැඩිකාරයෙක් නෙවෙයි සජානා. ඔය බොරු චෝදනා වලින් නිදහස් වෙනකම් පින් සිද්ධ වෙයි. ඔයා අනුරාධට පාඩුවේ ඉන්න දෙන්න. ඒ කියන්නේ අනුරාධ කොහෙද ඉන්නේ කියලා ඔයා දන්නවා. ප්ලීස් මෙත්මි. මං ඔයාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නේ. මට මගේ දරුවව හොයාගන්න උදව් කරන්න. අනේ ප්ලීස්. සජානා සඳර පුතා අනුරාධ ළඟ නැහැ. අනුරාධ නිර්දෝෂී කියලා ඔප්පු වෙනකම් මාව මැරුවත් මං කාටවත් එයා ඉන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ. එච්චරයි. ඒ කියන්නේ දැන් ඔයාට මාව විශ්වාසත් නැද්ද? ඔව්. මට මේ වෙලාවේ කාවවත් විශ්වාස නැහැ. කරුණාකරලා ඔයා දැන් මෙතනින් යන්න. ඒ තප්පරෙන් තප්පරයට ඔරලෝසු බැලුවට වෙලාව නවතින්නේ නෑ බං. බය නැතුව හිටා. මං ක්ලාස් එක පටන් ගන්න විනාඩි 10කට කලින් උඹ යවන්න. හරි එහෙනම්. කෙල්ල ආවත් නාවත් තව විනාඩි 20න් මං ගියා. එහෙමද? මේ ඊට වඩා හොඳ නැද්ද උඹේ ක්ලාස් එකේ අර පන්චින් බෑග් එකේ වෙනුවට මාව එල්ලුවොත් එතන? ඒ කියන්නේ සජානට වගේම උඹ විනුෂටත් බයයි. මම සජානට බයයි. හැබැයි සජාන මට නැති වෙයි කියලා. මම අරකිට බය නම් මේ ඒක මගේ ජීවිතේ බාහිරයක් වගේ අරක් ගනී කිය. විසුල අයියා දුම්මල ගහලා එලවගත්ත බහිරවයව උඹ ඇයි බං ආයි ලං කරගන්නේ? ආදරේ. හිත ඉල්ලන ආදරේ. නුෂා මේ මෙතන ප්‍රයිවට් තැනක් නෙමෙයි. පොදු තැනක්. සිරණ ක්‍රමයක් තියෙනවා. ඔයා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. නේද ඩොන? ඔව්. ඒක නම් ඇත්ත තමයි. නෝද මං කොහොමවත් සම්මතෙන් පිට වැඩ කරපු මිනිස්සෙක්. හැබැයි දැන් මං කැමතියි මගේ වැරදි හදාගන්න. ප්ලීස්. මට මේකට උදව් කරන්න. Yes, I can help you. But what can I do for you? මට අනුරාධ ඉන්න තැන කියන්න. අනුරාධ? කවුද අනුරාධ කියන්නේ? දැන් අපි දෙන්න ඒ ගැන කතා කරන්න ගියොත් එහෙම මේ කතාව සුවදව වෙන්නේ නැහැ. ඒක ඔයා දන්නවනේ. මේ මට හිතෙනවා ඔයා මිනිහා ඉන්න තැන දන්නවා කියලා. ඔයා උත්සාහ කරන්න අනිත් හැම කෙල්ලෙක්ගේම ජීවිතවලින් ලෙසලා ගියා වගේ මටත් බොරු චෝදනාවක් කළා මගේ ජීවිතෙනුත් ලෙසලා යන්න. පහුගිය දවස්වල ඔයයි මයි කතා කරපු දේවල් අපි දෙන්න ආගියට හැම දෙයක්ම මගේ මොබයිල් එකේ තියෙනවා. ඒ නිසා සෙනල් මට කවදාවත් මගෙන් ගැලවිලා යන්න බෑ. මේ
මං වාට මෙතෙන්ට එන්න කිව්වේ අපේ මතක සටහන් ගැන කතා කරන්න නෙවෙයි. මගේ ජීවිතේ තරම්ම මට වැදගත් සඳුරු පුතාව බැහැරගත් අර අනුරාධය ගැන කතා කරන්න. මම මෙතෙන්ට වෙන කවුරුත් ගැන කතා කරන්නේ නෙමෙයි සේනා. මං ගැන කතා කරන්නේ. අපි දෙන්න ගැන කතා කරන්නේ. මට ඔය කාගෙන්වත් වැඩක් නැහැ. very sorry වෙනුෂා. මම සජානට ආදරේ. සජානගේ මගේ සතුට තියෙන සඳුරු පුතා ළඟ. please අපිට සඳුරු පුතා හොයාගන්න උදව් කරන්න. සඳුරු පුතා කෝ? මම සේරම කියන්නේ සජාන. සජාන මම දන්නවා ඔයත් මේ කැලේ පීරන්නේ අනුරාධය හොයන්න කියලා. වාට ඒක කරන්න බෑනේ. ඔය යන්න ගෙදර. ගෙදර යන්න. මොකටද බය වුනේ? මොකටද? අනුරාධට. කොයිද ඉන්නේ කියනවා? අයියව දෙකට පැනලා ගියා. දුක කැලේ පෙරලා හරි හොයාගන්නවා. අනේ අයියේ එපා. අනේ අපි ගෙදර යමු අයියේ. මට බයයි. අනේ අපි මේක පොලිසියට ගියමු අයියේ. හැබැයි ගෑනු කඳුලක් ළඟ කටෝර පිරිමි හිතක් කුණු වෙනවා කියන්නේ බොරුවට නෙවෙයි නංගේ. උඹ මඩන්න එපා. උඹ එයට ඒක දරා ගන්න බෑ. අපි යමු අයියේ. අනුරාධ වගේ පව්කාරී යාළුවෙක් ඉඳලා මට මගේ රත්තරන් අයියව නැති කරගන්න බෑ. ඔයාගේ අයියා ගැන බය වෙන්න එපා. කුෂිකර්ම මහත්තයාගේ හිතුවක්කාර පුතා තාම හිතුවක්කාරයි. මේ විකිය අනුරාධය ගැන මට කොස්සට මීයක් විතරයි. මේ වෙලාවේ අපි හැමෝම හිත වලින් කඩා වැටිලා ඉන්නේ. ඔයත් ඒ වගේ වෙන්න එපා. නැත්තම් අපිට වචනකින් හරි හයියට ඉන්නේ කවුද? අනන්න එපා. අපි යමු. කොහොමද බබා? මට අනුරාධ මාමා ගාවට යන්න ඕන. බබාට තාම මං කියන දේවල් විශ්වාස නැහැනේ. අනුරාධ මාමා බබා වෙදා එක්කගෙන ගියේ. එයාගේ නෑදෑ ගෙදරක නවත්තන්න නෙවෙයි. බබාව බිල්ලෙකුට දෙන්න. බිල්ල ඔයා මට යන්න දෙන්න. බිල්ලෝ කවද්ද බබා ළමයින්ට ආදරෙන් කතා කරේ? අනිත් එක බිල්ලෝ කවද්ද ළමයින්ට ඇඳුම් ගෙනල්ලා දුන්නේ? දැන් හොඳ ළමයා වගේ ගිල්ල මේ ඇඳුම් දෙක ඇඳගන්න. මට එපා. ඔයා නරක කෙනෙක්. මට යන්න දෙන්න. හරි. බබා කියනවා නම් මම බබාට යන්න දෙනවා. හැබැයි මේ වත්තේ තියෙන හැම රබර් ගහකම යක්ෂයෝ, පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ ඉන්නවා.
බබාට එයාගෙන් බේරිලා යන්න පුළුවන් නම් බබාට යන්න පුළුවන්. බය වුණා නේද? පිසුද බබා? මේ රබරුවත් ඉන්න එකම යකා මම. හැබැයි කීකරු ළමයින්ට මේ යකා හොඳයි. ඔය අකීකරු ළමයි මට පෙන්වන්න බෑ. මේ බබා කීකරු ළමෙක් බව පේනවා. දැන් ගිහින් හොඳ ළමයා වගේ මේ අඳුන් දෙක ඇඳ ගන්න. ගන්න. මොකද බලන්නේ? මං අඳවන්නද?